found a dead jellyfish. Hi. අපි මේ පාර අපේ සමර් ට්‍රිප් එක යන්නේ සවුත් ඩෙවොන් කියන රීජන් එකට. එහෙනම් අපි යමු. ඔව් සත් මම මල්ලන් ඉස්සරහින් එක වැඩම්ම නෑ. ඒ පැසෙන්ජර් ප්‍රින්සස් වගේ තමයි හරියන්නේ. Passenger princess මම සුෂාන්තික් යනකොට. ඇස් එක වීඩියෝ. මෙතන යනකොට සජි. මේ අපි යන්නේ ලෝකේ කියන පොඩි ටවුන් එකකට. මේ පිටේ crowded ලස්සනයි හැබැයි වුණාට ලොකුවට පිරිසිදුවට නම් තිබුණේ නැහැ. අපි එදාම හවස ආවම අපි නැවතිලා ඉන්න තැන ඉඳලා මීටර 200ක් විතර දුරින් තියෙන බීච් එකකට. මෙතන මාර ලස්සනයි. Real fast. මොනවද මේ හදන්නේ? අපි හදනවා කඩල. මේ කඩලද? මේ ඇවිල්ලා හරිස්චන්ද්‍ර කඩල. කඩල හදනවා. කඩල හදනවා අපි නූඩල්ස් හදනවා. breakfast හදනවා. මේක හදන්න දෙන්නේ නෑනේ. දාන්න බැරි. ගර්ගිලා මහත්මයා ඔයා මොනවද මේ හදන්නේ? ඒක ඉන්ටර්නැෂනල් විදියට ඉංග්‍රීසි බ්‍රෙක්ෆාස්ට් එක කරනවා. ඉන්ටර්නැෂනල් විදියට. सागर हिमिया सोया रूबर नदिया गया අපි පෙම් රහත ගියා අපි පෙම් රහත ගියා सागर हिमिया सोया रूबर नदिया गया सागर हिमिया सोया रूबर नदिया गया මේ ට්‍රිප් එක ඇත්තටම කිව්වොත් කමියුනිටි ට්‍රිප් එකක්. මේ පාර මේ ට්‍රිප් එකට සම්බන්ධ වුණා 80 දෙනෙක් විතර. මේක සංවිධානය කරන්නේ අපේ අංකල්ලා ආන්ට්ලා සෙට් එකක්. හරිම ෆන්, හරිම ෂෝක් ට්‍රිප් එක. සවුත් ඩෙවොන් රීජන් එකේ තියෙන තවත් එක ටූරිස්ට් ස්පොට් එකකට. මේකට කියන්නේ ඩාර්ට්මූර් නැෂනල් පාක් එක කියලා. අපිට කිව්වොත් කන්ට්‍රි සයිඩ් වීව් එක හරිම ලස්සනයි කියලා නිම කරන්න බෑ. This is another moment when the boys are having their own kind of weird fun. මෙතන පෝනිස්ලා හෙන ප්‍රමාණයක් හිටියා. සහ මේ පෝනිස්ලා හරිම විශේෂයි. මොකද මෙයාලා ඩාර්ට්මූර් වලට ආවේනික පෝනි විශේෂත්වයක්. මාර්ගයි කියලා බය. අනාන්ටි ගාවට එන. කුමාරි. කුමාරි. අනේ පව් දෙවනි දවසේ අපි ගියා එක්ස්ප්ලෝර් කරන්න බ්ලැක්පූල් සෑන්ඩ්ස් කියන මේ බීච් එක. මේ බීච් එකේ තියෙන විශේෂත්වය තමයි සිනිඳු වැලි තීරයක් නැහැ. මුහුදු වැලි තීරයක්. තියෙන්නේ ගල්. ඉතින් යනවා නම් අනිවාර්යයෙන්ම සෙරප්පු දෙකක් අවශ්‍යයි. නැත්නම් යටිපතුල් දෙකට අවසරණයි. Dead
jellyfish. Yeah. Happy. Put it back in the sea. Put it back in the sea. ගඳයි. මං හිතන්නේ කන තියෙනවා. Oh, it might not be dead. I don't know. Yeah, put it back. Put it back. I don't know where it's gone. Okay. මේ අපේ අන්තිම දවස. අපි මුළු දවස් 4ක් ගත කරා. හරිම ෆන් මේ දවස් 4ම. මේන මගදී අපිට හම්බුණා මේ රිවර් එක. මේකේ නම ඩාර්ක් රිවර්. ටෙම්පරේචර් එක කූල්. හැබැයි බහින්න පුළුවන් මට්ටමක තිබ්බා. මවුලක් නැහැ. ඉතින් මට ලොකු උමනාවක් තිබ්බා බහින්න. මොකද මම ලංකාවේ සෑහෙන්න මිස් කරා. ලංකාවේ ගඟකට යන්න, මුහුදකට යන්න අපිට ඕන කාල වේලාවකට පුළුවන්. ඉතින් මෙහි අපිට ඒක ලැබුණාම ඒකේ උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ. So thank you everyone for watching my vlog. I'll see you soon in another one. Bye.